ඔගොල්ලෝ AI වීඩියෝස් හදන්න ගිහිල්ලා තියෙන ක්‍රෙඩිට්ස් ටික ඉවර වෙලා එහෙම නැත්නම් අලුතෙන් ක්‍රෙඩිට්ස් ගන්න සල්ලි නැතුව ලත වෙවිද ඉන්නේ. ඉතින් මේ එලන් මස්ක්ගේ XAI කම්පැනිය ඔයගොල්ලන්ට හොඳ විසඳුමක් ලබා දීලා තියෙනවා. ඉතින් මේ විසඳුම ඇවිල්ලා ඒගොල්ලෝ අලුතෙන්ම රිලීස් කරලා තියෙනවා මේ Grok ඒගොල්ලන්ගේ AI platform එකේ මෙන්න මේ Imagine 9 කියන මෙන්න මේ tool එක. ඉතින් මේකෙන් පුළුවන් ඔයගොල්ලන්ට unlimited videos AI videos generate කරන්න. ඔයගොල්ලන්ට කිසිම ගාස්තුවක් ගෙවන්න ඕනේ නැහැ. සහ ඊට අමතරව මේක uncensored version එකක්. ඒ කියන්නේ අපිට පුළුවන් celebrities ලගේ pictures පවා use කරලා අපිට කැමති ආකාරයේ videos හදාගන්න. එහෙනම් අපි ගිහලා බලමු කොහොමද මේක පාවිච්චි කරන්නේ සහ මේකේ තියෙන performance එහෙම නැත්නම් quality එක කොහොමද කියලා. අපි දැන් බලමු මේක කොහොමද කරන්නේ කියලා. මුලින්ම ඔයගොල්ලෝ මේ grok.com එකට යන්න. ඉතින් මේක free of charge ඔයගොල්ලන්ට කිසිම දෙයක් ගන්න නැහැ. ඔයගොල්ලන්ගේ Google එකෙන් හරි මොකක් හරි තියෙන account එකකින් log වෙන්න ඕනේ. ගිහිල්ලා මෙතන තියෙනවා Imagine කියලා. එතනට ගියාම ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ මේ pre-created video set එකක් හම්බෙයි. එතකොට බලන්න පුළුවන් මේ වගේ මේක play කරාම මේක load වෙලා ටික වෙලාවකින් play වෙන්න පටන් ගන්නවා. එතකොට මෙන්න මේ වගේ වීඩියෝස් ඔයාට හදන්න පුළුවන්. ඉතින් මේකේ අපි ගත්තොත් එහෙම මේ අපිට පුළුවන් image එකක් attach කරලා ඒකට අදාළ prompt එකක් දීලා ඒක හදාගන්න. සහ මේකේ තියෙන විශේෂත්වයක් ඇවිල්ලා අපිට prompt එකක් නැතුවම මේක හදාගන්න හැකියාවකුත් තියෙනවා. ඉතින් අපි දැන් බලමු ඒක කොහොමද කරන්නේ කියලා. දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔන්න දැන් මේ වීඩියෝ එක ජෙනරේට් කරපු වීඩියෝ එක play වෙන්න පටන් ගත්තා. දැන් මම මගේ නිකන් මෙන්න මේ වගේ පින්තූරයක් මම attach මේකට attach කරනවා. ඉතින් මේක නිකන් මම මේ පොඩි ස්පීච් එකක් කරන බොහොම සරල පින්තූරයක් තියෙන්නේ. බලමු දැන් ඒක ඔන්න අප්ලෝඩ් වුණා. දැන් මේකෙදී අපිට පුළුවන් මේකෙම දැන් අපි ඔයගොල්ලෝ පේනවා දැන් මම prompt එකක් මොකුත් දුන්නේ නැහැ. prompt එකක් නැතුව මෙතන මෙන්න මේ වීඩියෝ එක හදාගන්න එක තමයි මම දැන් කරන්න යන්නේ. දැන් බලමු දැන් මේ වීඩියෝ එකේ දැන් මෙතන progress එක ඔයගොල්ලන්ට පේනවා. මේකට අපිට ඕනනම් prompt එකක් දෙන්න පුළුවන්. නමුත් දැන් බලමු මේකේ default මෙයා මොන වගේ වීඩියෝ එකක්ද මේකේ හදන්න උත්සාහ කරන්න කියලා. හරි. ඔන්න දැන් වීඩියෝ එක හදලා ඉවරයි. මම මේක හරි දැක්කනේ දැන් මොකද එයාගේම වොයිස් එකක් දාගෙන තියෙනවා. හරි. ඉතින් මේ වගේ වීඩියෝ එකක් තමයි එයා හදන්නේ මුකුත් prompt එකක් නැතුව. හරි. ඉතින් ඇත්තටම වීඩියෝ එක නම් ගොඩක්ම රියලිස්ටික් විදියට එනවා. ඉතින් ඒ විදියට තමයි හදන්න පුළුවන්. අනිත් එක තමයි මම ඔයගොල්ලන්ට ඉන්ට්‍රෝ වීඩියෝ එකේදී කිව්වා වගේ මේකේ කිසිම රෙස්ට්‍රික්ෂන් එකක් නැහැ. දැන් ඔයගොල්ලෝ දන්නවා අනිත් කියන්නේ OpenAI platforms වල එහෙම නැත්නම් Google platforms වල අපිට celebrities ලගේ එහෙම නැත්නම් ප්‍රසිද්ධ කට්ටියගේ වීඩියෝස් දාන්න එහෙම නැත්නම් images prompt කරලා අපිට දෙයක් කරගන්න බෑ. නමුත් මේ Grok එකේ ඒ වගේ කිසිම limitation එකක් නැහැ. මම දැන් අලුතෙන් මම අලුත් chat එකකට ගිහිල්ලා මම මෙන්න මේ වගේ celebrity කෙනෙක්ගේ වීඩියෝ එකක් අපි දාලා බලමු මොකද්ද වෙන්නේ කියලා. ඉතින් මෙන්න මම මේ Taylor Swift ගේ වීඩියෝ එක මේ නිකන් image එකක් මම ඉන්ටර්නෙට් එකෙන් අරගෙන දැම්මේ. දැන් මේකෙත් වීඩියෝ එකක් හදනවා. ඉතින් නමුත් මේ වගේ මේ celebrities ලගේ videos මේ images ගොඩක් process කරන්න අමාරුයි. අනිත් video generation models වල. නමුත් මේකේ කිසිම restriction නැති හින්දා ඔයගොල්ලන්ට ඒක කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා දැන් සාමාන්‍යයෙන් Grok ඒගොල්ලන්ගේ මේ Elon Muskගේ XAI එකේ Grok ගොඩක්ම ඒ කියන්නේ restrictions ගොඩක්ම නැතුව තමයි වැඩ කරන්නේ. දැන් ඔයගොල්ලෝ තේන මේ image එකටත් ඔන්න මේ වගේ animation එහෙම නැත්නම් video එකක් එයා auto generate කරා. මේකේ සින්දුවක් කියන මේ වීඩියෝ එකක් තිබ්බේ. ඉතින් ඒකට ඒ ගැලපෙන ඇනිමේෂන් එකක් දාලා එහෙම නැත්නම් ගැලපෙන වීඩියෝ එකක් තමයි හැදුවේ සින්දුව කියන ආකාරය. ඉතින් මේ වගේ අපිට මේකේ අන්තික ලිමිට් එකක් නැහැ. ඔයගොල්ලන්ට ඕන තරම් මේ වගේ හදා ගන්න පුළුවන්. ඉතින් අපි බලමු දැන් අලුතෙන් අපි ඒ කියන්නේ Imagine එකට prompt එකක් දීලා බලමු කොහොමද අපි
මේ වැඩේ කරන්න කියලා. ඉතින් මම පොඩි කම්ප්ලෙක්ස් ප්‍රොම්ප්ට් එකක් දෙන්න යනවා දැන්. ඉතින් බලමු ටිකක් මෙන්න මේ වගේ ටිකක් ලොකු ප්‍රොම්ප්ට් එකක් තමයි මම දෙන්න යන්නේ. මේ වගේ ප්‍රොම්ප්ට් එකක් මම දෙන්නේ. හරි. අනිත් මේකේ ඩිෆෝල්ට් එන්නේ මේ 9/16. ඒ කියන්නේ අර ෆෝන්ස් වල තියෙන විදියට ඒ රෙසලූෂන් එකට තමයි එන්නේ. ඉතින් නමුත් මම මේකේ පොඩි try එකක් දෙමු අපි අනිත් පැත්තට හදන්න 16/9 රේෂියෝ එකට හදන්න. cinematic high resolution video 720p වලින් මම හදන්න කියලා කියන්නේ first century Ceylon depicting King Dutugamunu overseeing the construction of රුවන්වැලි සෑය. ඉතින් මේ විදිහට තමයි මම දෙන්නේ. දීලා තව මට කෙරෙන්න ඕනේ වැඩ ටිකුත් මම මේ වීඩියෝ එකේ තියෙන්න ඕන ටික මම මෙන්න ඉතින් ප්‍රොම්ප්ට් එකේ දෙනවා. දීලා මම මේ විශේෂ දෙයක් කරනවා මම මෙන්න මේ වගේ සිංහල වචන ටිකක් දානවා මේ lip sync එකත් එක්කම with perfect lip sync සිංහල voice over මගේ මෙන්න මේ වගේ මම සිංහල එකක් දානවා. මේක අපිට කරගන්න පුළුවන්ද කියලා බලන්න. ඉතින් අපි දැන් බලමු මේ ප්‍රොම්ප්ට් එක දීලා මෙයා මේක කොච්චර සාර්ථකව කරයිද කියලා. ඉතින් මම මෙන්න වගේ අනිත් මට අවශ්‍ය කරන දේවල් ටික ඔක්කොම දීලා තියෙන්නේ. බලමු දැන් ඔන්න මේක මම දැම්මා. ඉතින් මෙයා දැන් ඔන්න දැන් වෙනම ක්ලිප්ස් ටිකක් හදන්න පටන් ගත්තා. අපි දැන් බලමු තව ටිකක් වෙලා ඉඳලා මෙයා මේක කොහොමද හදන්නේ කියලා. දැන් මෙයා මේ විදිහට වීඩියෝ එක ජෙනරේට් කරලා තියෙනවා. ඉතින් ඇත්තට මේ වීඩියෝ දැන් මේ ගණනාවක්ම ජෙනරේට් කරලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම ඉතාමත් වේගයෙන් ස්පීඩ් එක පැත්තෙන් නම් ඉතාමත්ම හොඳයි. නමුත් අපි බලමු දැන් අපි කිව්ව විදිහට මෙයා වීඩියෝස් ටික ජෙනරේට් කරලා තියෙනවා. තමයි එක වීඩියෝ එක ප්ලේ කරලා බලන්නම්. ඉතින් ඇත්තටම මේ ප්‍රොම්ප්ට් එකේ තියෙන ඒවා නම් නෙවෙයි මේකේ දාලා තියෙන නිකන් කෝච්චියක් යනවා වගේ සද්දයක් ඇහෙනවා. ඉතින් බලමු තව වීඩියෝ එකක්. ඉතින් ඒකත් ඒ වගේම තමයි. එකම වගේ ටිකක් තමයි හදලා තියෙන්නේ. නමුත් අපේ ප්‍රොම්ප්ට් එකේ තියෙන විදිහට නම් නෙවෙයි වීඩියෝ එක අරන් තියෙන්නේ. ඉතින් මේ වගේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි දැන් මේ ප්‍රොම්ප්ට් එකම අපි දාලා බලමු කොපි කරලා කරගෙන ගිහිල්ලා අපේ flow එකට Google එකේ VO3 flow එකට දාලා බලමු. මෙයා කොහොමද මේක හදන්නේ කියලා. flow එකේතර අපිට පොඩි comparison එකක් ගන්න පුළුවන්. දැන් ඔයාලට තේරෙනවා. දැන් generation එක පටන් ගත්තා. ඉතින් මේකේ වීඩියෝස් දෙකක් සාම්පස් දෙකක් මෙයා හදනවා. මේකත් අපි හදලා ඉවරුනහම බලමු මේකේ සාර්ථකත්වය කොහොමද කියලා අපේ Grok එකත් එක්ක කම්පෙයාර් කරලා. දැන් ඔන්න මේ Google VO3 එකේ flow එක මේ වීඩියෝ එක හදලා ඉවරයි. ඉතින් අපි දැන් play කරලා බලමු මේකේ quality එක කොහොමද කියලා. ඉතින් මෙතනට ගිහිල්ලා බුදුන් වහන්සේට ගෞරවයක් වශයෙන් මේ මහා ස්තූපය තනමු. භක්තියෙන් සහ ශක්තියෙන් වැඩ කරන්න. මගේ ජනතාව. ඉතින් දැන් ඔයගොල්ලන්ට තේරෙනවා ඇති මේකේ quality එකේ වෙනස කොහොමද කියලා. අපි දැන් අනිත් ජනතාව බුදුන් වහන්සේට ගෞරවයක් වශයෙන් මේ මහා ස්තූපය තනමු. භක්තියෙන් සහ ශක්තියෙන් වැඩ කරන්න. දැන් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති දැන් මේ quality එකේ ලොකු වෙනසක් තියෙන. ඇත්තට මේකේ lip sync එක එහෙම perfectlyම වෙලා තිබ්බ. මම එක මේ prompt එකයි දැම්මේ one shot prompt එකකින් lip sync එකයි අවශ්‍ය background එක අපිට කියලා තියෙන විදිහටම මේකේ හදලා දීලා තියෙනවා. ඒ වගේ quality එකේ පොඩි වෙනසක් තියෙනවා මෙන්න මේ Grok එකේ imagine එකේ අපේ මේ අපි කියන්නේ අපිට හුරු පුරුදු මේ Google VO3 fast එකේ. ඉතින් මේක තමයි නමුත් ඔයගොල්ලන්ට මේ පොඩි සරල වීඩියෝ එකක් හදාගන්න මේ නිකන් මේ වගේ 9/16 සරල වීඩියෝ එකක් හදාගන්න මේ වගේ එකකට මේක unlimited ඔයගොල්ලන්ට වීඩියෝස් ජෙනරේට් කරන්න පුළුවන් කිසිම cost එකක් නැතුව.